Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් ඔන්න අද මම ගිය කලින් දවසේ වීඩියෝ එකේ part 2 තමයි ඔයාලත් එක්ක මේ share කරගන්න යන්නේ මම අද. ඉතින් කොහොමද ඔයාලා ගිය සැරේ vlog එක enjoy කරාද? ලස්සනයිද? අතරම enjoy කරන්න තරම් දෙයක් තිබුණේ නැහැ. මොකද කියනවා නම් මේ තිබුණේ මේ යනවා වීඩියෝස්ුයි dance කරන වීඩියෝස්ුයි විතරයි. ඉතින් ඇත්තටම කොහොමද හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න අද උදේ දැන් එළි වෙලා දැන් අපි මේ යන ගමන් ඉන්නේ වෙල්යාය ළඟින් අතර කරලා පොඩි බබාලගේ පොඩි නංගිලා මල්ලිලාගේ අවශ්‍යතා ඉටු කරගෙන ඔන්න අපි දැන් මේ හයිවේ එකට ඇතුල් වෙනවා තමයි ඔයාලා මේ දකින්නේ. ඇත්තටම මම මේ හයිවේ එකක යන පළවෙනි පාර. ඒ වගේම මේ ඔතන ඔය කඳු පොන්තියකුත් තියෙනවා. හරිම ලස්සනයි. මොන්නම් ආසයි. හැබැයි මම ජනේලෙ අයිනේ ඉඳගෙන ගියේ නැහැ. මේ මගේ යාළුවා තමයි ජනේලෙ අයිනේ ගියේ. ඉතින් මම එයාට යන්න දුන්නා. එයා යන්න ඕනි කියපු නිසා මට වැඩි ආසාවකුත් තිබුණේ නැහැ. ඉතින් මේ අර හුලම් වැඩි යනකොට හැම්බිරිසාව එහෙම වැඩිපුර එන නිසා මම හිතුවා අයිනේ ඉන්න එක මට සේෆ්ටි කියලා. හරි. ඉතින් දැන් ඔන්න අපි මේ යන ගමන් ඉන්නේ. ඇත්තටම ඔයාලා කියන්නකෝ ඔයාලා කොළඹ ගිහින් තියනවද? මම නම් මේ කොළඹ යන පළවෙනි පාර. හයිවේ එකක යනත් පළවෙනි පාර. ඉතින් මම මේ ගියපු හැම තැනටම මම මේ ගියේ පළවෙනි වතාව. ඒ කියන්නේ ඔයාලට පේනවනේ මේ හයිවේ පාරවල් මාර ලස්සනයි. ඉතින් ඔය මම මේ අර මෙහි පැත්තේ ඉඳන් ගත්තුවා. එහා පැත්තේ උල්ට වැඩි ඉන්න පාරවල් ගොඩ. ඉතින් මේ හරි ලස්සනයි නේද කියලාත් හිතුණ වෙලාවකට. මොකද දැන් ඉර පායගෙන එන වෙලාව. දැන් 6යි කාලට විතර එච්චරවත් නැහැ. මේ 6ට විතරවත් ඇති ඉතින්. දැන් අපි පැයක විතර ගමනක් ආවා. ඉතින් උදේට කන්න නතර කරන්නත් ඕනේ. ඉතින් ඔහොම තමයි පාරවල් තියෙන්නේ. මම කීකියා හිටියේ කොළඹ ගැනනේ. ඉතින් මේ මම යන කොළඹ එතකොට මම දැන් මේ ගියපු කොළඹ එතකොට මම ගියා කැලණියට ඒවා මම කියන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඔයාලා vlog බැලුවේ නැත්නම් එහෙම මම ඉස්සරහට මේව දේවල් කියන්නම්. හරි. දැන් ඉතින් මම ඒ හැම තැනටම ගියා පළවෙනි වතාවට. ඉතින් මෙතෙන්ටත් මේ කන්ද ලස්සනට පේනවා. ඉතින් හරිම ළඟයි වගේ නිකන් පේන්නේ. හරිම ලස්සනයි. මම නම් මාරම ආසයි ඉතින්. ඇත්තටම මේ මට තව දෙයක් කියන්න ඕනි. මම ගිය සැරේ vlog එකේ මට කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මේ. ඔය යටින් පේන්නේ සාමාන්‍ය පාරවල්. අර පාලමක් එහෙම තිබුණේ. හරි. ඉතින් මම මේ ට්‍රිප් එක යන කලින් අගෝස්තු 15 වෙනිදා ඔයාලට කිව්වා පෝස්ට් එකක් දාලා මම හවසට අනිවාර්යයෙන්ම vlog එකක් අරන් එනවා කියලා. ඉතින් ඇත්තටම මට ඒක ගේන්න බැරි වුණා. හේතුව කියන්නම්. මේ තමයි අපි කෝච්චියක් ඉස්සෙල්ලා එක කියන්න කලින් මේක කියන්නම්කෝ. කෝච්චියක් යනවා. ඉතින් මේ ඔතනම මේ චීන සුද්දෙක් හිටියා. ඉතින් අපි කියන්නේ සුද්දෝ කියලානේ. ඉතින් මට හම්බුණා ඔන්න ඔය වගේ අර කන් දෙක ඉස්සෙන්නේ ඒකත් ඉතින් මේ ඒකත් අරගෙන ඉතින් එහෙම වුණා. මේ ඔය තියෙන්නේ මේ මොනවාද? කෑමක මේ අපි දැන් ඊළඟට යන තැනින් බහිනවා. අපි කඩුවෙල අසපුවක් තියෙනවා. ඒ අසපුවෙන් බහිනවා. ඉතින් ඒකේ කන්න තමයි හදන්නේ. ඉතින් අපි දැන් මේ කඩුවෙල අසපුවේ කෑවා. කාලා ඉවර වෙලා මේ දැන් ඔය කට්ටිය ෆොටෝස් ගහනවා. අපිට නම් ෆොටෝ එකක් ගහන්නත් බැරි වුණා. ඉතින් ඔය විදිහට බෝධියක් තමයි. බෝධියක් වෙන තිබුණා. ඒ විදිහට අපි දැන් මේ ඇතුළට යන්න තමයි හදන්නේ. මේ හරිම ලස්සනයි ඇතුළේ. ඉතින් කියන්න වරදක් නෑ. මාරම ලස්සනයි. ඉතින් මේ ඇත්තටම මේ ඒක හරි ලස්සනට පිරිසිදුවට තියෙනවා. උදේ හවස හොදනවා. ඉතින් හරි පිළිවෙලට තිබුණා. මේ තව ටිකෙන් මම ලිස්සලා පඩි උඩ වැටෙනවා. මොකද මේ හොදලා තිබුණේ ලිස්සන නිසා. මේ ලිස්සන නිසා නෙවෙයිනේ හොදලා තිබුණේ මේ කකුල් හැම මිනිස්සෙක් හැම දවසකට තියෙන මිනිස්සු වෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ එනකොට කකුල් වල ජරාව තියෙන නිසා හොදනවා. හරි. ඉතින් ඔය තියෙන්නේ පහළ බලනකොට තියෙන
ලස්සන හරිම ලස්සනයි. ඉතින් මේ ඇත්තටම මම ගියපු මේ අපේ ට්‍රිප් එකේ ගියපු පළවෙනිම තැන හරිම සිත් ගන්නා සුළු හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මං අර කලින් කියපු විස්තරේ කියන්නම්කෝ. ඉතින් මම මේ ඒක අප්ලෝඩ් වෙන්නත් දැම්මා. ඒ දැම්මත් මේ අප්ලෝඩ් වුණේ නැහැ. ඉතින් මම බැලුවා ඇයිද කියලා. මේ බලනකොට ඩේටා ඉවර වෙලා කියලා තමයි මම එදා හිතුවේ. ඉතින් මම හිතුවා ඊට පස්සේ දැන් ඩේටා දාගන්න ඕනේ කියලා බලද්දි ඔන්ලයින් ඒ කියන්නේ මේ දැන් සිග්නල් ඩේටා ඉවර නම් මේ WhatsApp මැසේජ් එකක්වත් දාන්න බැහැනේ. හැබැයි WhatsApp මැසේජ් උත් දාන්න පුළුවන්. ඉතින් මේ සිග්නල් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හැබැයි WhatsApp මැසේජ් යන්න ටික වෙලාවක් යනවා. ටික වෙලාවක් කියන්නේ විනාඩි කියන්නේ අපිට ඉක්මනටම යන ඒවා තියෙනවනේ. ඉතින් තප්පර 30ක් විතර යනවා WhatsApp මැසේජ් යන්න. ඉතින් මං එතනින් නිගමනය කරා එහෙනම් ඉතින් සිග්නල් නෑ තමා කියලා. ඉතින් මට ඒකට ඇත්තටම සෝරි. මම ඒක අගෝස්තු 17 වෙනි සඳුදා ඔයාලට ඒක දැම්මා. ඔයාලා ඒක බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔය තියෙන්නේ අපි කඩුවෙල අසපුවේ චුට්ටක් ඇවිදිනවා තමයි ඔයාලා මේ දකින්නේ. ඔය විදිහට හරිම ලස්සනයි. මේ බෝඩ් නම් ඇත්තටම මට කියව ගන්න බැරි වුණා. හරිම කියනවා ඇත්තටම මාරම ලස්සනයි මේ පන්සල. මේ ඉතින් ඔය විදිහට දැන් අපි යන්න තමයි යන්නේ. යන්න කිව්වට මේ එතනින් බිමට බහින්න යන්නේ. පහල ටිකක් ඇවිදින්න තියෙනවා. ඉතින් පහලත් අපි ඇවිදිමු. ඔන්න ඔය විදිහට පාර පේන ඔන්න ඔය පාරෙන් තමයි අපි ආවේ. පිටිපස්සෙන් තමයි අපිට ඇතුල් වෙන්න දුන්නේ. ඉස්සරහින් ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඉතින් ඔය විදිහට හරිම ලස්සනයි. මං ආසම ඔය පාටට. ඉතින් ඔය විදිහට පඩි බහගෙන යනවා. මං හිතන්නේ ඔය හරියෙන් තමයි මං ලිස්සන්න ගියේ. ඉතින් දැන් අපි යනවා පහලට මේ ඔයාලා දකින්නේ. පහලට ගිහින් උඩ බලද්දි තමයි ඔහොම තිබුණේ. ඉතින් ඔය විදිහට දැන් අපි පහලට බහිනවා. 12 මහින් පහන කියලා තියෙනවා. ඉතින් අපි ගෙනිච්ච පූජා භාණ්ඩ වලින් ඔය විදිහට තමයි අපි පහනවල් තියලා හැම ආවේ. ඇත්තටම අපි මෙතන ෆොටෝ එකක් ගන්න කියලා හදනකොටම ජනහරෙන් කෑ ගහුවා කියන්නකෝ කෝ ළමයි ඉක්මනට එන්න කියලා. ඇත්තටම මේ වැලි හරිම සිනිඳුයි. ඔයාලා අඟුලිමාල මහා සෑයට ගිහින් තියෙනවනම් ඔයාලා දන්නවා ඒකේ වැලි කොච්චර සිනිඳුද කියලා. ඒකේ වැලි මාරම ලස්සනයි. ඉතින් මේ ඔය ඉතින් අපි අතුරට ඇවිල්ලා ඔය ඔයාලා දකින්නේ. හරි එහෙනම් මං ඉතින් අදට ගිහින් එන්නම්. බ්ලොග් එකේ part 3 අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. subscribe කරන්න අමතක කරන්න එපා. bye.